ඔන්න අපි වෙසක් ගැන කතා කරන්නයි යන්නේ. වෙසක් පොයත් ළඟ මේනවා. අපි බෞද්ධයෝ බොහොම ආදරෙන් බොහොම භක්තියෙන් සමරන දෙයක් නේ වෙසක් කියලා කියන්නේ. එතකොට අපි මේ චාරිත්‍ර ගැන කතා කරනකොට සමාජ චාරිත්‍ර ගැන කතා කරනකොට සමහර අය හිතෙනවා මේ සෝෂල් එටිකට් එහෙම නැත්නම් ඒතික්ස් මැනර්ස් කියලා කියන්නේ අපි හැන්දෙන් ගෑරුප්පෙන් කන එක ලස්සනට අඳින එක පොෂ් එකට යන එක ඒව විතරක් නෙමෙයි. මේ අපේ මුල් බැස ගිය අපේ සිරිත් විරිත් ඒ වගේම අපේ ආගම ධර්මයට අපේ සංස්කෘතියට බලපාන හැම දෙයක්ම චාරිත්‍ර. ඒවට අයිති වෙන දෙයක්. ඉතින් අපි බලමුද අපි පන්සලකට යන්නේ විශේෂයෙන්ම මේ තෙමගුල සමරන පන්සලකට අපි කොහොමද යන්න ඕනේ කියලා. අපි ලස්සනට ඇඳගෙන යන්න ඕනේ පිළිවෙලට. හැබැයි සුදු ඇඳගෙන ගියා නම් බොහොම පහන් සිතක් එක්ක තමයි අපිට දකින්න කෙනාට අපිට ඒක ලස්සනට පේන්නේ. සමහර අය කියන්න පුළුවන් ඉතින් අපිට නෑනේ සුදු ඇඳුමක් කියලා. එහෙමනම් අපිට පුළුවන් ලා පාට ඇඳුමක් ඇඳගෙන යන්න. අපේ එක ස්වාමීන් වහන්සේ නමකුත් කිව්වා අපේ සමහර අය පන්සලට ඔහේ ඇඳගෙන යනවා කියලා. එහෙම කරන්න එපා. අර පල්ලි වලට යන්නේ ලස්සනට ඇඳගෙන. එතකොට ලස්සනට ඇඳගෙන පිරිසිදුව යන්න. මේ මම නම් හැමදාම මගේ මේකප් එක දාගෙන තමයි යන්නේ. ඒකත් අර හැම කෙනාම කියනවා වගේ අපිට මේ ලැබෙන දේවල් අපේ පිනට ලැබෙන දේවල්නේ. කුසල් කරපු නිසානේ. ඒක නිසා ලස්සනට යන්න පන්සලට පොඩි වෙච්ච දේවල් ඇඳගෙන යන්නේ නැතුව, තද පාට ඇඳගෙන යන්නේ නැතුව අනිත් කෙනාටත් පහන් සිතක් වෙන විදිහට දෙයක් තමයි ඇඳගෙන යන්න ඕනේ. අනිත් එක තමයි අපි මේ ගෙනියන මල් තියෙනවනේ. දැන් අපිට මල් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර පන්සල පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අනුන්ගේ වතුවල මල් කඩ යන්න එපා. දැන් අපේ බලන්න තව අපි කරපු වීඩියෝ එකකුත් තියෙනවා. ඔයාගේ මල්ද පූජා කරේ. දැන් තමන්ගේ මල් වත්තේ නැත්නම් අපිට පුළුවන් මිලදී අරගෙන මල් පූජා කරන්න. එතනින් තමයි අපිට ඒ පින සිද්ධ වෙන්නේ. ඒකත් මතක තියාගන්න. ඒ වගේම මල් පහන් පූජා කරනකොට අපි අනිත් අයට කරදරයක් වෙන්නේ නැතුව පහනක් පූජා කරනකොට කෙනෙක්ගේ ඇඟට මේ අනතුරක් වෙන්නේ නැති වෙන්න. ඒ වගේම හඳුන් කුරුපත්තු කරලා බිම තැන ගහන්නේ නැති ඒවා, පොල් තෙල් හලන්නේ නැති ඒවා. ඒ වගේම යම්කිසි තැනක් තිබුණොත් පන්සලක් පිරිසිදු කරන එක මහා කුසලයක්. මොකද මහාමුදුරු නමක් කියලා දුන්නා අපිට ලස්සන අතපය. එතකොට අර ඇඟිලි හැම ලස්සනට දිගට එන්නේ ඒ පන්සල් ඒ පුදබිම් සුද්ධ කරාම පූජා කරාම ඒකයි පිරිසිදු කරාම. ඉතින් ඒවත් හිතේ තියාගන්න. බෝමලුව අමදින එක, ඒ වගේම වතේට පිරිසිදු කරන එක, පන්සලට ගිහිල්ලා හැසිරෙන සමහර වෙලාවට අපි පන්සල් ගියාට අනිත් අයට මෛත්‍රී කරන්නේ නැති දෙයක් වගේ පේනවා. අපි පන්සලට ගියා නම් හැම කෙනාටම උදව් කරගන්න. අපි පෑන් කලයක් පූජා කරනකොට අනිත් අය බලාගෙන ඉන්නවා නම් දැන් ඔයාගෙම පෑන් කල ටික ඉවර වෙනකන් ඉන්නේ නැතුව අනිත් කෙනාටත් ඒ පෑන් කලේ පූජා කරන්න දෙන්න. හැම වෙලාවෙම ඉඩ දෙන්න. පින තියෙන්නේ එතන. තමන් විතරක් නෙවෙයි අපි සමූහයක් වශයෙන් එකතු වෙලා පින් කරන එක තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම අපි වෙසක් උත්සවය සමරනවානේ. මහයිහෙලින් අපි සමරනවා. ඒ සමරනකොටත් දැන් නම් ඔලුබක්කු එහෙම නටන්න දෙන්නේ නැහැ නේ. ඒ වගේම අර නලා ශබ්ද කරගෙන වාහනවල යන ඒවා කරන්න එපා. ඒක ඔන්න ඔයගොල්ලන්ගේ හැදියාව සහ අපේ සිරිත් විරිත් එළියට එන දෙයක්. ඔයාගේ මැනර්ස් එළියට එන දෙයක්. ඒ වගේම ගෙදර දරුවොත් එක්ක එකතු වෙලා වෙසක් කූඩුවක් හදන්න. ඒක තමයි යහපව් අපේ පවුලේ සමගිය ඒකමුතුකම පෙන්වන්න පුළුවන් දෙයක්. දරුවන්ට නිර්මාණයක් කරන්න පුළුවන් දෙයක් අපි කරන්න ඕනේ. වෙසක් කූඩුව හරිම ලේසි අපිට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන්. එහෙම නෙවෙයි අර ඉස්සර වගේ පුළුවන් වෙලා විදිහට පොඩි කූඩුවක් හරි පොඩි දරුවෝ ඉන්නවනම් විශේෂයෙන්ම කූඩුවක් හදලා ගේ ඉස්සරහා එල්ලලා සරසන්න. ඒ වගේම පන්සල් යන එක අපේ තෙමගුල කියලා කියන්නේ අපි වැඩිහිටියන්ට සලකන එක කළගුණ සැලකීම. ඊට පස්සේ අපේ කට්ටිය මොනවද කරන්නේ? දන්සල් දෙනවා. මේ දන්සල් දෙනකොටත් මේ දානයක් දෙනකොට ඒක පිරිසිදු, බොහොම පිරිසිදුව මෙත් සිතින් අපි ඒක පූජා කරන්න ඕනේ. ඒ වගේම මම දැකලා තියෙන තව දෙයක් තමයි දැන් හිතන්නකෝ අයිස්ක්‍රීම් දන්සල් දෙනකොට මම දැකලා තියෙන අයිස්ක්‍රීම් දන්සලකින්
එකපාර අපිට කන්න බෑනේ මේ අත් දෙකෙන් 3-4ක් අරගෙන යනවා. දෙකක් ගත්තට කමන්නේ දෙනවා කියලා අර 3-4ක් අරගෙන එහෙම යන්නත් එපා. මොකද හැම කෙනෙකුටම අවස්ථාවක් තියෙන්න ඕනේ මෙතෙන්දි පිනක් කරගන්න. අපේ අයගේ හැදියාවත් බලන්න පුළුවන් මේ වෙසක් උත්සවවලදී අපිට වෙසක් කාලෙට. ඒක නිසා ඒ වගේම අපි වෙසක් බලන්න යනකොට තොරණක් බලන්න ගියාම ඒක බලලා ඉක්මනින් ඕගොල්ලෝ අයින් වෙන්න. අනිත් කෙනාට ඉඩ දෙන්න. ඒ වගේම අසරණ අයට යන්න බැරි අයට ඒගොල්ලන්ට ඉඩ දෙන්න. වාහනයකින් යනවා නම් බොහොම පරිස්සමට යන්න දෙපැත්තේ ඉන්න මිනිස්සු පයින් යන අයට කරදරයක් නොවෙන්න. එහෙම ඕගොල්ලෝ මේ විදිහට යන්න ඕනේ කියලා. දන්සල් කිව්වහම මහ විශාල පෝලිම් තියෙනවා. ඉතින් ওই දන්සල් දෙන අයටත් කියන්නේ ඔයගලන්ට බත් පාර්සල් දෙන්න පුළුවන් නම් ඒ වගේ පාර්සලයක් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා හිතන ලොකු පෝලිම් තියෙනවා. මිනිස්සු පෝලිම් පනිනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ හිත් දූෂ වෙනවා, රණ්ඩු වෙනවා. ඒක වළක්ව ගන්න විදිහක් තමයි අපිට ඒ කෑම පාර්සල් දෙන්න පුළුවන් නම්. ඇත්තටම සමහර වෙලාවට එකක් දෙන්න බැරුවේ සමහර අයට පාර්සල් 2-3ක් දුන්නත් කමක් නැහැ. ඒ වගේම මම කියවනේ මේ අපි බත් දන්සල් සහ වියලි ආහාර ඒ වගේ දන්සල් දෙනවා කියලා. ඒ අපි මිනිස්සුන්ට දෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපි සතා සීවපාව ගැනත් සලකන්න ඕනේ. මේ වගේ වෙලාවට හරියට මේ මම දැකලා තියෙනවා ආහාර පාන අහක යනවා නාස්ති වෙනවා. එතකොට මේ සත්තුන්ටත් ඔය බලු කපුටු දාන වගේ දේවල් ඒවා මහා පිනක්. මොකද අපිට නම් ගිහිල්ලා ඉල්ලගෙන කන්න පුළුවන් ඒ සත්තුන්ට බෑනේ. ඒක නිසා ඕගොල්ලෝ ඒකත් සංවිධානය කරා නම් මේ ලෝකේ තවත් ලස්සන වෙයි. අපි තව දන්සලක් තියෙනවා දෙන මොනවද? ලේ දන්සල්. මේ කාලෙට හරියටම මේ ලේ දන් දෙන තැන් තියලා තියෙනවා. ඒවත් බොහොම පින් සිද්ධ වෙන දේවල්. ඉතින් මං හිතනවා මං හැමදේ ගැනම කතා කරා කියලා. තව දෙයක් කියන්න තියෙනවා. ඒ දේ තමයි මේ බෞද්ධයෝ විතරයිනේ හුඟක් වෙලාවට මේ වෙසක් උත්සවය සමරන්නේ. මේ තෙමගුල සමරන්නේ. පහුගිය දවස්වල හරි සුන්දර දෙයක් දැක්කා. ඒ තමයි මෙදාපාර අවුරුදු උත්සවේ සිංහල කියලා කිසිම ભેදයක් නැතුව, දෙමළ කියලා ભેදයක් නැතුව, මුස්ලිම් කියලා ભેදයක් නැතුව ඔක්කොම ජාතීන් එකතු වෙලා හරි ආස හිතෙනවා දැක්කාම මේගොල්ලෝ මේ උත්සව සංවිධානය කරලා ඒ කරන ක්‍රීඩාවලට එහෙම සහභාගී වුණා. ඒ වගේම මං ආරාධනා කරනවා මේ අපි ඔක්කොම එකයි. අපි කිතුණු බුදු ඉස්ලාම් ඔක්කොමලා එකතු වෙලා ඕගලන්ට පුළුවන් ඕගලන්ගේ ගෙවල් ලස්සන කරගෙන මේ තෙමගුලත් ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි ඔක්කොම එකට සමරන්න මං හිතනවා ඒක අලුත් ආරම්භයක් වෙයි කියලා. එතකොට හැම කෙනාගේම සමගිය මේ සහජීවනය අපිට දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වෙසක් සමයේ සැමටම මෛත්‍රී කරන්න ඕගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.